දාලා එක එකට තොකෙව්වා පෙන්නලා දැන් අපිය තෝමට එපා. තෝමට එපා මං ගන්නවා බල ලුණු පැහිච්චයෙන් අයෙක්. කොහෙන්ද මේ සද්දත් පර්වතයට එන ගෑණි මං ආව නිසා. තෝ දැන් ටික තමයි බල මං ගැන තෝපල තොපේ අම්මලා ගෙදලා බල. අපේ අම්මා කිව්වා. අපේ අම්මා මට කිව්වා ඔය මේ වගේ ගොම්පයි කපුලන් තේරෙමකට කර බඳින්න එපා කියලා. මොකද තෝ කිව්වේ? ගොම්පයි කපුලන් තේරෙම. අනේ බල ගොන්නේ මේ මෙවට හොඳට වැස්සියෝ පයින් ගාව මෙව තමයි. මට හිතා ගන්න පුළුවන්. තමසෙත් එක විනාඩියක් මෙතන ඉන්න. බල තොපේ මට බෙහෙච්චාවේ කවුරු හරි නැතුවයි. මොකද ඇයි තොට ලුණු පැහිච්චයෙන් ගන්නනේ නාකි ලොක්කෙත් තමයි. බලනවාකෝ මං 18 කොල්ලෙක් ළඟට යන්නේ නැද්ද කියලා. බල දැන් තෝ යනවා. මට ආදරේ කරන්න කවුරු හරි මෙතන ඇතිනේ. ඕ බලනවා. මේ ඔයා මට ආදරේ කියන්නකෝ. ආදරේ නේද? අනේ ඔය හොකර කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවද? මට දැන් යන්න කියලා තව මොනවද කියන්න ඉන්නේ? මෙයා මට හොඳයි බලන්නකෝ සූකිරි බෝලේ වගේ. බලමු කවුද දන්නේ ඔය පර්වතයට එන කෙල්ල. මේ ඔය කුකුලා ඔයාලටත් කොටයි. මං කිකිලි නෙමෙයි අනේ මේ ඔයා කියන්නකෝ මට ආදරේ කියලා. එකපාරක් කතා කරලා කියන්නකෝ අනේ. හරි මං එන්නේ. තමසට පුළුවන් නම් ඔය 18 කෙල්ලට කියලා ආදරේ කියලා කියව ගන්නවා. මේ ඔයා මට ආදරේද? මේ කොයි නෝද නැත්තේ? කියන්නකෝ ඔයා මට ආදරේ කියලා කියන්නකෝ. අපේ බලකොලොක්ක ගැඹරිල. මේ කොයි නෝද නැත්නම් බලයි මේ අර මිනිහා රාජමන්දිරයට ගියපුවාම මං ඔයාව මුණ ගැහෙන්නම්. ඔයාවම ඉන්න. ඇයි මොකද? මට බෑ කිව්වනේ. බෑ. ඒකට නෙමෙයි. ඒකට තමයි. ඒකට නෙමෙයි නේනාක. ඒකට තමයි. මම බරුවක් කියන්නේ නේනාක. එහෙනම් ඔයා කියන්නේ වගේ ආලේ කියලා. මගේ ආවනේ. එහෙනම් මාව වඩා ගන්නකෝ. එන්න කඩිය ඕම් බලතිය